හෙලෝ යාළුවනේ අද අපි හදන්න යන්නේ ලේසියෙන්ම හදා ගන්න පුළුවන් පේරච්චාව. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම පේර ගෙඩිය අරගෙන හොඳට පිරිසිදු කරලා ගන්න. අපි පිරිසිදු කරලා ගත්ත නිසා පෙන්වන්නේ නැහැ කෑල්ල. එහෙම දෙපැත්ත සුද්ධ කරගන්න. මෙන්න ලස්සනට කපා ගන්න. මේ ආකාරයට ඔයාලා කපා ගන්න ඕනේ. ඔන්න යාළුවා අපි පේර කෑලි කපාගෙන ඉවරයි. දැන් අපි බලමු මේක හදාගන්න ඉතින්. මුලින්ම ඔයාලට ඇති ගන්නට රසට ලුණු එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මිරිස් පොඩි. ඊට පස්සේ ඔයාලා කැමති නම් සීනි එකතු කරගන්න පුළුවන්. මම සීනි ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරන්න ඕනේ. මේ විදිහට. මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැක්කම ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඔයාලටත් මේ විදිහට ලේසියෙන් මේ පේරච්චාරුව දාගන්න පුළුවන්. එහෙනම් අපි අද මෙතනින් නවතිමු. ඔයාලා try කරලා බලන්න.